මම පන්ති 41 පන්ති 41 හිටියේ. ඉතින් දෙවෙනි වාර විභාගේ මම 41. හැබැයි ඊළඟ එකේ මම 40 වුණා. හැබැයි මේ කේස් එක තියෙන්නේ එක ගෑල්ලමෙක් බිග්ගල් වෙලා ආවේ නෑ. වයින්කොට මම බෝලේ නැවතුවා. නවත්තනත් එකම දනිස්ස වැදෙන පොළවේ. ඒ ස්පීඩ් එකත් එක්ක පොළවේ වැදෙනවා. දනිස්ස වැදිච්ච පාර දනිස්ස මෙතනින්ම කල්ලා ගියා. ඊට පස්සේ ડોක්ටර්ස්ලා කිව්වා ඔපරේෂන් එකක් කරන්න ඕනේ කියලා. ඔපරේෂන් එක අවුරුදු 2ක් යනවා කිව්වා. එක තැන ඉන්න ඕනේ කිව්වා. ඔපරේෂන් එක කරාට පස්සේ ඊට පස්සේ මගේ ක්‍රිකට් ටීම් එතනින් එහෙම නතර වුණා. يعني මම මාර දුක් වුණා. මම ඇඬුවා. මම කාමරෙන් එළියට ආවේ නැහැ මාසයක් විතර මට ඒ දුකට. මොකද මගේ හීනේ පොඩි කාලේ නම් තිබෙ හීනේ ක්‍රිකට් ගහන එක. නංගි ඉස්කෝලේ ටීචර්ස්ලා දෙමව්පිය රැස්වීමේදී ප්‍රසන්ටේෂන් එකක් දාලා පෙන්නනවා. ඔව් එහෙම පෙන්නලා තියෙන ඒ තරම් දුක්. ඒ කියන්නේ ලැජ්ජාවක් ඒක තනිකර. ඒ කියන්නේ අපිටත් ඒ වීඩියෝස් බලද්දී අවුල් මේ වගේ වීඩියෝ මෙහෙම කරනකොට අපිට අනිත් ළමයි හදාගන්නත් බෑ කියලා කිව්වා. දැන් ටීම් එකේ කී දෙනෙක් ඉන්නවද? ටීම් එකේ අය විශ්වාස කරන්න දැන කට්ටිය නෑ එළියට දාලා 33 ළමයි. කියන්නේ නළුව 33 දෙනෙක් කරපානවද? මම කියන්නේ අතරම මගේ හුස්ම කිව්වත් එතනින් එහාට මුකුත් නෑ. හුස්ම නැත්තම් තමන්නේ ඒ කියන්නේ. හැර කඳුල කොටා ක්ලෝස් අප් එකට පේනවද දන්නේ නැහැ. අර ඇත්තටම මාර ලස්සන හැයි. පේනවා අපි. මාරම ලස්සනයි. බලන කට්ටිය. නිද්‍රාගත වූවන්ට අවශ්‍ය බොහෝ වේවා. ඉතින් ඔන්න අද අපිත් එක්ක එකතු වුණේ කවුද කියලා මට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. පොද ඔයාලා වෙනදා වගේ මේ ඉන්ට්‍රෝ එක දැක්කා, තම්බ්නෙල් එක දැක්කා මේ ඩබලව. සමහරු කියනවා මේ කපල් එකක් කියලා, සමහරු කියනවා මේ අයියා නංගි කියලා. ඉතින් ගොඩක් කට්ටිය කියන දේවල් වලට උත්තර හොයන්න අපි සූදානම්. මේ දවස් ටික ඔයා TikTok එක, Facebook එක, විශේෂයෙන්ම YouTube එක බලුවා නම් හොඳ ඇක්ෂන් මූවි ටිකක් බලා ගන්න පුළුවන් ලංකාවේ next level වැට්ටිය. ඉතින් අද මේ ඩබල් අපිත් එක්ක එකතු වුණා. අපි කතා කරලා බලමු. අයිබෝවන්. අයිබෝවන්. කොහමද ඉතින්? හොඳයි ඉන්න ඉතින්. ඉන්නවා ඉතින්. මේ මං කවුරු කියලාද කතා කරන්න ඕනේ? ගොඩක් කට්ටිය ඉතින් බ්‍රදර් ඇන්ඩ් සිස්ටර් කියනවා. ඉතින් මේ දවස්වල නම් නිෂ් කියලා කියනවා. ඔයා කැමති කෙනෙක් කතා කරන්න? නිෂ් කියනවා. එතකොට අපි මුලින්ම උපැන්න සහතිකෙන් නම් මොකද්ද? උපැන්න සහතිකේ තියෙන නම මගේ නම ඩීඩී නිෂ්මික කවිශාන්. නිෂ්මික. මගේ උමානි නිම්තර. උමානි. ඔව්. මං කොහොම කතා කරනවද කැමති? අයියරෝනේ. මම නංගි කියලා කතා කරන්න. වයස? මට වයස අවුරුදු 18යි. 14. 18යි 14යි. වයස අවුරුදු 4ක වෙනසක් තියෙනවානේ. හැබැයි වීඩියෝස් වල ඊට ලොකු පෙනුමක් පේනවානේ. ඔව් ඔක්කොම කියනවා මට 18යි කියලා දැන් ඔක්කොම බලයිද 18යි ගොහම කොහොමද? නංගිටත් එහෙමයි ලොකු පෙනුමක් පේනවා. ඇයි එහෙම පේන්න හේතුව? දන්නේ දන්නේ. හරි කමන්නේ කොහොම හරි අපි ගොඩක් දේවල් කතා කරමු. මේ එතකොට දැන් මේ විදිහ මොකක් හරි වෘත්තියක් කරලා දැන් තාම ඉගෙන ගන්නවද? මම සයිට් බිස්නස් ටිකක් කරගෙන යනවා. බිස්නස් කරනවා වයස අවුරුදු 18ට. ඊට අමතරව නංගි ඉස්කෝලේ යනවා. ඔව්. ඉස්කෝලේ යනවා. ඔලවලට පාඩම් කරනවා. මුලින්ම මං අහන්න කැමතියි දැන් මේ අද දවසේ දැන් ඔබ වීඩියෝ කරන දවසේ හදිස්සිය දාගත්ත වීඩියෝ එකක්. දැන් අපි මේ කෝල් එක දැම්මේ දවස් දෙකයි. ඔව් දෙකයි. තුන්වෙනි දවසේ වීඩියෝ එක. එතකොට දැන් මං අහන්න කැමතියි දැන් YouTube පටන් ගන්න කොච්චර කල්ද? අපි YouTube එකේ කියන්නේ මම පටන් අරගෙන YouTube channel එක හදලා තියලා දැන්ට අවුරුද්දකට විතර වෙනවා. يعني වීඩියෝස් දාන්න පටන් ගන්න හරියටම මාස 8ක් වගේ පළවෙනි ෂෝට් කන්ටෙන්ට් එක අප්ලෝඩ් කරා. දැන් අද වීඩියෝ එක කරන දවසේ සබ්ස්ක්‍රයිබර්ස්ලා කීයක් ඉන්නවද? මම හිතන්නේ 3,70,000 වැඩි වෙනවා ඉතින් සරින් අර සරට. කියන්නේ පොඩි මං හිතන්නේ 3,70,000 ඒ වගේ. අර ඒක හරි පොඩි ගාණක්, හරි ගාණක් විතර තමයි කියන්නේ ඒක. හැබැයි ඒක අර ලොකු ඒ කැපකිරීම කොච්චරද කියලා තේරෙන්නේ නැහැ. 3,70,000ක් විතර ඉන්නවා. කියන්නේ මේ වීඩියෝ එකේ දාද්දි කීයක් ඉදීද කියලා අපි දන්නේ නැහැ. සමහර ලක්ෂ 4ක් වෙන්න පුළුවන්, ලක්ෂ 5ක් වෙන්න පුළුවන්. එතකොට මේ වෙද්දි දැන් TikTok එකේ කීයක් වෙන ෆලෝවර්ස්ලා? TikTok එකෙත් ඉන්නවා ලක්ෂ 3ක් වගේ. ලක්ෂ 3ක්. කියන්නේ brother and sister කියලා TikTok account එක, Facebook, YouTube හැමදේම තියෙන්නේ. Facebook. මම පේජ් එකක් හදලා තියෙනවා. කන්ටිනියු කරන්න ඒකෙත් ඇති ඒක වැඩි නෑ 5000ක් විතර. දැන් YouTube ගැන කතා කරන්න කලින් ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. ඒ නිසා අද
ඉඩකල පොඩි දෙයක් අරන් මේ දේවල් පෙන්නලා එන්න. අපි ගමු මුලින්ම කො දෙන්න බලන්න එක. මේක මොකද්ද කියලා දන්න දැන් මේක ඇත්තටම පොඩි කරලා. මේක ඇත්තටම ඇයි කියලා මට තේරෙන්නේ පොඩි කරලා. සිල්වර් ප්ලේ බටන් එකක් ගන්නවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. මගේ එක තාම මම අන්බොක්ස් කරෙත් නැහැ. ඔයාලත් ඇහුවා කෝයි කියලා මගේ එකත් තාම තියෙනවා. brother and sister මේ ලක්ෂයක් සබස්ක්‍රයිබර්ස්ලා ගත්තට පස්සේ හම්බෙන ලොකුම achievement එකක්. මේක දැන් මට අයිති දෙයක් නෙමෙයි. මෙන්න මොකද හිතන්නේ? ඇත්තටම ගොඩක් සතුටුයි ගොඩක් මහන්සුනා ඉතින් මේ වැඩේට. يعني මේක පොඩි වුණාට ඉතින් මේකේ වටිනාකම එකයි. ඔක ගන්න කොච්චර ගියාද? මාස 3යි. දවස් 9 මාස 3ෙන් ලක්ෂය. එච්චර ඉක්මනට කොහොමද ගත්තේ? ඒ කතාව අපි මුලින් ඉඳන් මතක් කරමුද? මම ඇත්තටම YouTube පටන් ගන්න හිටපු කෙනෙක් නෙමෙයි. يعني මගේ පොඩි කාලේ ඉඳන් තිබ්බ හිණක් තමයි තරුවක් වෙන එක. තරුවක්. කියන්නේ ජනප්‍රිය කෙනෙක්. ජනප්‍රිය කෙනෙක් වෙන්න මේ විදිහට නෙමෙයි මම හිතන් හිටියේ. يعني මම මගේ උපන් ගම ඇඹිලිපිටිය. මම නුවර හිටියට මම නුවර නෙමෙයි. මම දැන් නුවරට ආවිලා අවුරුද්දක් වගේ තමයි වෙන්නේ. මම නුවරට ආවේ ක්‍රිකට් හින්දා. ක්‍රිකට්? ඔව්. මගේ නම ක්‍රිකට් කෙනෙක්. ක්‍රිකට් කියන්නේ ඒ කියන්නේ මම පොඩි කාලේ ඉඳන්ම තිබ්බේ ශ්‍රී ලංකාවේ ගහන ආසාවක් අපේ ගෙදර ඔක්කොම ක්‍රිකට් ෆෑන්ස්ලා. ඉතින් මගේ කියන්නේ පොඩි කතාවක් තියෙනවා මම කියන්නද කතාව? කියමු. අද පොඩි නෙමෙයි ලොකු කතාවක් නේ. ඕන දෙයක් මේ එතන කියමු. ඔයාලා කියලා නෑ නේද? මේ පළවෙනි ඉන්ටර්වයු එකද? ඔව් මට ඉන්ටර්වයු වල කතා කරලා තියෙනවා. අයියා කතා කරාම මට යන්න නැතුව ඉන්න බෑ වගේ හිතුණා. ඉතින් මම ඒක යාවේ. මතක කරලා කතාව. يعني මම පොඩි කාලේ ඉගෙන ගන්න අතර මාස මිනිස්සෙන් නෙවෙයි. අම්මලා තාත්තලා කෙනෙක් කහන්නේ නැහැ. يعني මම 6 වසරේදී මට පන්ති දැන් වෙනිය තෝරනානේ පළවෙනි වාර විභාගේ මම පන්ති 41 හිටියේ. ඉතින් දෙවෙනි වාර විභාගේ මම 41. හැබැයි ඊළඟ එකේ මම 40 වුණා. හැබැයි මේ කේස් එකේ තියෙන්නේ එක ගෑල්ලමෙක් බිග් ගල් වෙලා ආවේ නැහැ. ඒ නිසා තමයි මම 40 වුණේ. يعني 41 එක්කන පළවෙනි වාර විභාගේ 41, දෙවෙනි වාර විභාගේ 41, තුන්වෙනි වාර විභාගේ 41 වුණේ ක්‍රමයේ කාවේ දෙන්න. ඔව්. ඊට පස්සේ අම්මලා බයිනවා මොකද මේ වැඩක් නැහැ වැඩක් කරන්නේත් නැහැ ඔක්කොම මම හැබැයි ඒ කාලේ නම් ක්‍රිකට් පිච් එක තනි කර. ඒකෝට දැන් අම්මලාට පොඩ්ඩක් තේරුණා මේ මම ඒ කාලේ නම් හાર્ඩ් බෝල් ගහන්න ආසාවෙන් හිටියේ. අපේ ඉස්කෝලේ ඇඹිලිපිටිය පැත්තේ ක්‍රිකට් තිබ්බ එක ක්ලබ් එකක් විතරයි. මේ ඉස්කෝලෙත් නෑ. يعني මම ගියේ කොටේකල් රාහුල කියලා ඉස්කෝලේ. ඒකෝට ඉස්කෝලේ ක්‍රිකට් නංගිත් ගියා ඇඹිලිපිටිය ඉස්කෝලේ. ඔව්. දැන් අම්මලාට මාර කරදරයක් දැන් අපේ නෑදෑයෝ බයිනවා මම එක්සෑම් එකේ අන්තිමමනේ. මට හැබැයි ගානක් නෑ අම්මලා මොනවා ගාව මට ගානක් නෑ. ඉතින් කොහමරි අම්මලා කිව්වා දැන් අම්මලා දන්නවා මං කිව්වා අම්මලාට ගිහලා අම්මා මට ක්‍රිකට් ගහන්න ඕනේ හાર્ඩ් බෝල් ගහන්න ඕනේ මෙහෙම එක ක්ලබ් එකක් තියෙනවා අපේ ඉස්කෝලේ ළමයිකුත් මේක දන්නවා මට ක්‍රිකට් ගහන්න ඕනේ කියලා. දැන් තාත්තා කැමති වැඩේට ක්‍රිකට් ගහන්න තාත්තත් ආසෙන්නේ. ඉතින් අම්මා කැමති නෑ අම්මා බයයි හાર્ඩ් බෝල් ලෙදර් බෝල්ට අම්මා බයයි. ඒ නිසා අම්මා මාව දැම්මේ නෑ. ඊට පස්සේ ආය 8 වසරේත් පළවෙනි වාර විභාගෙ තිබ්බා. ඒත් ඒ වගේම පන්ති අන්තිමයා. එහෙනම් 29ක් දොකදී ක්ලාස් එකේ. දුකක් නැද අන්තිම වෙනක? ලැජ්ජාවක් නැහැනේ. මට මේ ලැජ්ජාවක් නැහැ. මට මුකුත් කියන්න කවුරුත් හිටියෙත් නැහැ. මම කවුරුත් කියන එක කහන මිනිස්සෙකුත් නෙවෙයි. මේ ඉගෙන ගන්න බැරි කමකුත් නැහැ. මට උනන්දුවක් තිබ්බේ නැහැ. දැන් අම්මලා දාන්න බෑගෝ මම ඇඬුවා. මට ක්‍රිකට් ගහන්න ඕනිමයි කියලා. ඊට පස්සේ අම්මා කිව්වා මේ හරි. එහෙනම් පන්ති 10 වෙනියන් අතරට එන්න 10 දෙනාගේ අතරට එන්න කිව්වා. මම මොකද කරේ තාත්තාත් අල්ලගෙන තාත්තා සාමාන්‍යයෙන් ඉගෙන ගන්න තියෙන හින්දා මට යාගෙන් ඒ කියන්නේ මම කිව්වා මට පාඩම් කියලා දෙන්න මට ක්ලාස් යන්න බෑ මම මොකටවත් යන්නේ නැහැ මට තාත්තා ගෙදර ඉඳන් කියලා දෙන්න කියලා. ඊට පස්සේ තාත්තා මට කියලා දුන්නා බුද්ධ ධර්මයේ ඔය හැම විෂයම්ම කියලා දුන්නා. මාත් හරි ආසෙන් දැන් ක්‍රිකට් ගහන දින නන්දවට ඉගෙන ගත්තා. කොහොම හරි මාස දෙකක් විතර පාඩම් කරා. ඊට පස්සේ එක්සෑම් එක තිබ්බා. එක්සෑම් එක කරා මම පන්ති 11 වෙනි වුණේ. 10 අතරට එන්න බැරි වුණා. මම පාඩම් කළා පන්ති 11 වෙනි වුණා. මේ ඊට පස්සේ දැන් මම පට්ට බයයි දැන්. දුකයිනේ මට 11 වෙනි යනෝනේ 10 වෙනියන් අතරට ආවනේ දානවා. දැන් අම්මට කිව්වා අම්මේ කියලා කොහොම හරි දැන් අම්මලා දන්නවා පාඩම් කරලා ආවා. ඒ නිසා අවුලක් නැහැ කියලා තාත්තට කියලා කොහොම හරි දැම්මා ක්‍රිකට් වලට. ඊට පස්සේ ක්‍රිකට් වලට දාලා කොහොම හරි රත්නපුර හේ ඇකඩමියක් අපේ රුවන් සර් කියලා කෙනෙක් කරේ. ඉතින් ඒ ක්ලබ් එකේ රුවන් සර් මතක් කරනෝනේ මගේ පළවෙනි කෝච් ක්‍රිකට් කෝච්. ඉතින් මාව ඒකට දැම්මා. ඊට පස්සේ මම ඒකේ ශ්‍රී ලංකා කාලයක් ශ්‍රී ලංකා ඊට පස්සේ අවුරුද්දක් විතර ශ්‍රී ලංකානකොට මාව සිලෙක්ට් වුණා මේ රත්නපුර දිස්ත්‍රික් ස්ක්වොඩ් එකට. කියන්නේ රත්නපුර තමයි ක්‍රිකට් තිබ්බේ එතකොට. ඇඹිලිපිටිය දිස්ත්‍රික්කේ සබරගමු පැත්තේ. ඊට පස්සේ මාව සිලෙක්ට් වුණා රත්නපුර දිස්ත්‍රික් ටීම් එකට. දිස්ත්‍රික් ටීම් එකට සිලෙක්ට් වුණාට පස්සේ මම පළවෙනි මැච් එකේ ඕපනින් පාස් බෝල් වුණා. ඕපනින් පාස් බෝල් වුණා ඊට පස්සේ මැචස් 5ක් තිබ්බා.
මැචස් පහේ මම විකට් 13ක් ගන්නවා ලංකාවෙන් බෙස් බෝල. ලංකාවෙන් බෙස් බෝල් වුණා. ඊට පස්සේ මම සිලෙක්ට් වුණා ප්‍රොවින්ෂියල් ටීම් එකට. ඊට පස්සේ ප්‍රොවින්ෂියල් ටීම් එකේ අපේ කෝච් හිටියේ කොඩිකාර කියලා. ඊට පස්සේ ප්‍රොවින්ෂියල් ටීම් එකට පස්සේ තියෙන්නේ සුපර් ප්‍රොවින්ෂියල්. ඒක මම සුපර් ප්‍රොවින්ෂියල් ටීම් එකේ සිලෙක්ට් වුණා. ඒ දෙකේම ඕපනින් පාස් බෝල්. ඊට පස්සේ දැන් මට ඒ පැත්තේ ක්‍රිකට් ගහලා තීරමක් නැහැනේ. ඊට පස්සේ මාව ගත්තා නුවරට. ඒ අපේ කොඩිකාර කියලා කෝච් කෙනෙක් හිටියේ. ඒ කෝච් තමයි මාව ගත්තේ නුවර ඉස්කෝලේකට. නුවර මං ගියේ විද්‍යාර්ථ කොලෙජ් එකට. ඉතින් ඒකේ ක්‍රිකට් ගහලා ඊට පස්සේ මං ගිහිල්ලා සති දෙකක් ඇතුළත ඒ පළවෙනි බිග් මැච් එකක් ගහනවා. අවුරුදු 15 තමයි මම පළවෙනි බිග් මැච් එක ගහන්නේ. එහෙම කරලා ඊට පස්සේ කොහොම හරි ඔය ආපු ගමන දිගටම ගියා. ඊට පස්සේ මාව ශ්‍රී ලංකා අන්ඩර් 19 පාස් බෝලින් ස්ක්වොඩ් එකේ 20ට සිලෙක්ට් වුණා. 20ට සිලෙක්ට් වෙලා දැන් මාර හැපි. දැන් මට නෑ දැන් එතකොට හොඳ කියනවා මාර හොඳ කතා ටිකක් කිව්වා. ඉස්සර බැනපු කවුරුවත් නෑ දැන්. බැන්න මට ක්‍රිකට් ගහනකොටත් බැන්න. නෑදෑයෝ ඉගෙන ගන්න තමයි. කොයි මට ගොඩක්ම රටවල? බැන්නේ නෑදෑයෝ. හැබැයි ගොඩක්ම ආදරය කරන්නත් මගේ නෑදෑයෝ ටිකක් ඉන්නවා. ඉතින් කොහොම හරි ශ්‍රී ලංකා 19 ස්ක්වොඩ් එකේ ෆාස්ට් බෝලින් ඉස්සර සිලෙක්ට් වුණා. මට මාර සතුටුයි. ගෙදර කියනවා. එතකොට මම නුවර ඉන්නේ. එතකොට හොඳ ක්‍රිකට් කෙනෙක් මම. ඕල් රවුන්ඩර් ක්‍රිකටර්. මේ ඊට පස්සේ කොහොම හරි අපේ ස්කෝල් මැච් එකක් තිබ්බා. ක්වාටර් ෆයිනල් මැච් එකක්. ඒ මැච් එක අතරතුර අපේ ආදිත්‍ය කලල්පිටිය කියලා එකනේ බෝල් කරේ මැච් එකේ අපිට එයාලගේ නවත්තන්න තිබ්බ ලකුණු 24ක්. හොලි ක්‍රොස් ස්කූල් ටීම් එකේ ලකුණු 24ක් නවත්තන්න තිබ්බා. ඒ 24 අතර මම බවුන්ඩරි ලයින් එකේ හිටියේ. ඒ අයියා දාපු බෝල් එකට ස්ලිප් එකෙන් ගියා බෝලේ. ඊට පස්සේ දැන් බෝලේ නවත්තන්න මම දුවගෙන ගිහලා මම පැන්න බවුන්ඩරි ලයින් එකෙන්. පයින්නකොට මම බෝලේ නැවතුවා. නවත්තනත් එකම දනිස් වැදෙනේ පොළවේ. ඒ ස්පීඩ් එකත් එක්ක පොළවේ වැදෙනවා. දනිස් වැදිච්ච පාර දනිස් මෙතනින්ම කල්ලා ගියා. දනිස් වෙන් වුණා එතනින්. ඊට පස්සේ මට එතනින් එහෙම කලාන්තය වගේ ඇදලා මම සියන දැන් ඊට පස්සේ හොස්පිටල් එකකන් ගියා. ඊට පස්සේ දනිස් හැදුවා. සාමාන්‍යයෙන් දැන් මෙහෙම දනිස් ටච් කරනකොට දනිස් මෙහෙම හෙල්ලෙනවා. උකුත් කරන්න බෑ. දනිස් මැල්ලා තිබ්බේ. ඊට පස්සේ ડોක්ටර්ස්ලා කිව්වා ඔපරේෂන් එකක් කරන්න ඕනේ කියලා. ඔපරේෂන් එක අවුරුදු දෙකක් යනවා එක තැන ඉන්න ඕනික. ඔපරේෂන් එක කරාට පස්සේ ඊට පස්සේ මගේ ක්‍රිකට් ටීම් එතනින් එහෙම නතර වුණා. يعني මම මාර දුක් වුණා. මම ඇඬුවා. මම කාමරෙන් එළියට ආවේ නැහැ මාසයක් විතර මට ඒ දුකට. මොකද මගේ හීනේ පොඩි කාලේ නම් තිබ්බ හීනේ ක්‍රිකට් ගහන එක. ශ්‍රී ලංකාව ගහන එක. ඉතින් මට ඒ හීනේ එතනින් නතර වෙනවා. ඊට පස්සේ තමයි මේ හිනේ පටන් ගත්තා. මේ හීනේ පටන් ගත්තේ. කියන්නේ මම බෙහෙත් කර ඉන්නකොට තමයි නංගිත් ආවා. නංගිත් එක මම නිකන් ෆෝන් එක අරගෙන වීඩියෝ කරා. වීඩියෝ කරලා නිකන් කම්මැලිකමට ටික්ටොක් දැම්මේ. ඊට පස්සේ කොහොම හරි එකක් වීඩියෝස් 20ක් 30ක් දාන්නේ නිකන් ආසාවට දැම්මේ. කිසිම ප්‍රතිඵලයක් නැහැ. දැන් කොහොම හරි මට තරුවක් වෙන්න ආසාවක් ඔය නැති. වීඩියෝස් දැම්මේ TikTok එකටද YouTube එකටද? ඉස්සෙල්ලාම ටික්ටොක් එකට දැම්මේ. අහහ. ඊට පස්සේ මට අර තරුවක් වෙන හීනේ ඒ කාලේ නම් තියෙනවනේ. ධම්මකෝ ඔය පැත්තෙන් යන්න බෑ නම් මොකක් හරි ඉගෙන ගන්න. හරි නැත්නම් මොකක් හරි ජොබ් එකක් ගන්න. හරි මොකක් හරි කරන්න කියලා. මට තරුවක්ම වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ මං කිව්වා නංගිත් එක අපි දැන් පටන් ගමුද කියලා TikTok channel එක පටන් අරන් මේ කොහොම හරි ෆේමස් වෙමු කියලා කතා කරා. දැන් ෆේමස් වෙන්න දැන් අපි වීඩියෝස් දානවා. මේ දැන් මම නංගියොත් ගත්තා. මොනවද මුලින් වීඩියෝස් එක මොන වගේ කන්ටෙන්ට්ස් දාන්නේ? කන්ටෙන්ට් කියන්නේ සින්දුවක් දානවා මෙහෙම අල්ලනවා කන්නඩියක් ඉස්සරහටම නංගිමයි දෙන්නම ගිහිල්ලා නංගිට ෆෝන් එක දෙනවා. ඊට පස්සේ නංගි සින්දුව ප්ලේ කරලා කන්නඩියෙන් අපි දෙන්නා පේනවනේ. ඒතර අපි දෙන්නත් ඒකට ඇඩ් කර සින්දුවට ගියේ දැම්ම එක තමයි ඩාන්ස් එකක් වගේ. මිනිස්සු සෑහෙන්න බැන්න. ආයි දාන එකට බයිනවා. මේ පොඩි කෙල්ලව නාස්ති කරන්න එපා. එතකොට ඔය කල්ලා කාටද බං හරියන්නේ අනික ඕව බලන්න හිතනවද බං? එහෙම කියනවා මිනිස්සු. ඔව්. කමෙන්ට්ස් වලින්. කියනවා කියන්නේ අපේ නෑදෑයෝ කියනවා. එතකොට ඒ වගේ දෙයක් කියද්දි දැන් කොල්ලෙක්නේ. ඔව්. කොල්ලෙක්ට දැන් ගෑනලා මේ පොටි ගෑනලා මේ ඔව්. මොන වගේ දෙයක් හිතුනේ? මට ඉතින් දුක හිතුණා මොනා වුණත් අයියත් එක මෙහෙම කරනකොට කපල් එක කිව්වා. වැරදි දෙයක් නෙමෙයි කරන්නේ. වැරදි දෙයක් කරෙත් නෑ අපි. මම දැකලා තියෙන කමෙන්ට් කපල් එක්කින කමෙන්ට් එක දැකලා තියෙනවා. ඊට පස්සේ මොකද හිතුනේ? ඉතින් කියනවා එක එකවා. ඔය වගේ විකාර කරන්න එපා බලන්න හිතෙන්නේ නෑ අර වගේ ඉතින්. මට ඉස්කෝලේ ප්‍රශ්න ආවා. ඉස්කෝලේ ප්‍රශ්න ආව ගොඩක්. ගැටලුවක් නේද මතක් කරලා? නෑ කිසි ප්‍රශ්න. අපි නංගියම හැම කතාවනේ. එතකොට ඉතින් ඉස්කෝලේ වීඩියෝස් වල කොහොම හරි වයිරල් වෙලා මැඩම්ලා අතර ෂෙයා වෙලා. මැඩම්ලා අතර ෂෙයා වෙලා මැඩම්ලා අතර ෂෙයා වෙලා මැඩම් කෙනෙක් කිව්වා පාන්ති බාර මැඩම් කතා කරා. ප්‍රින්සිපල් මැඩම්ට කිව්වා දැව්වා. හොඳම සීන් එක කියන්නේ ඉස්කෝලේ දෙමාපිය රැස්වීමේදී ඒ වීඩියෝ එක දාලා පෙන්නන ඒ කියන්නේ ලොකු තිරයක.
ඒ තරම් ලැජ්ජාට පත්වෙච්ච අවස්ථා තියෙනවා ඉතින්. ඒ කියන්නේ නංගි අයියයි ටික්ටොක් එක කුසපන්න අයියා නංගි ටික්ටොක් කරපු වීඩියෝ එක නංගි ඉස්කෝලේ ටීචර්ස්ලා දෙමව්පිය රැස්වීමේදී ප්‍රසන්ටේෂන් එකක් දාලා පෙන්නනවා. ඔව් එහෙම පෙන්නලා තියෙන ඒ තරම් දුක්. ඒ කියන්නේ ලැජ්ජාවක් ඒක තනිකර. ඒ කියන්නේ අපිටත් ඒ වීඩියෝස් බලද්දී අවුල් මේ වගේ වීඩියෝ මෙහෙම කරනකොට අපිට අනිත් ළමයි හදාගන්නත් බෑ කියලා කිව්වා. දැන් ටීම් එකේ කී දෙනෙක් ඉන්නවද? ටීම් එකේ අය විශ්වාස කරන දැන කට්ටිය නෑ එළියට දාලා. කියන්නේ දැන් මගේ ගෲප්ස් 3ක් තියෙනවා. එක්ස්ට්‍රා ආටිස්ට් ගෲප් එකේ ඉන්නවා 33ක් ළමයි. කියන්නේ නළුව 33 දෙනෙක් කරපානවද? අපිට පේන්නේ 6 7 ඉස්සරහට අලුත් වැඩ ගොඩක් තියෙනවා. කියන්නේ එක ගෲප් එක විතරයි. ඒතකොට අපේ මේන් ගෲප් එකේ ඉන්නවා 27ක් 27 දෙනෙක් ඉන්නවා දැන්. 50කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවද? 50කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. ඒක ඇතුලේ එඩිටර්ස්ලා වීඩියෝග්‍රාෆර්ස් කවුරුත් නෑ. කවුරුත් නෑ. මං විතරයි. ඒකට කවුද වීඩියෝ එඩිට් කරන්නේ? වීඩියෝ එඩිට් කරන්නෙත් මම. වීඩියෝ ෂූට් කරන්නේ? ෂූට් කරන්නේ ෆෝන් එකේ. මට විශ්වාස කරන්න බෑ ඒකට අර හොඳ ක්වොලිටියක් තියෙන වීඩියෝස්. ෆෝන් දැන් එකේ. අන්තිම ෂෝට් ෆිල්ම් එක මිලියන් එකට ආසන්න Love story. පිරිසක් බලලා තියෙන ලව් ස්ටෝරි. ඒකත් ෆෝන් එකෙන් ෂූට් කරේ ෆෝන් එකයි ගිම්බල් එකයි එක ලයිට් එකයි. කලයිට් එක. එඩිට් කරන්නේ ෆෝන් එකේ. ෆෝන් එකෙන්ම එඩිට් කරා. හරි. ඉතින් අපි ඔන්න දැන් අපි අභියෝග ටිකක් කතා කරානේ. දැන් අපි කතා කරමු දැන් අපි නංගියෙන් අහමු දැන්. තාම මොනවද තින්නේ? මොන වගේ දේවල්ද උනේ මේ YouTube ජර්නි එක තුළ? අභියෝග ගැන කියනකොට ඉතින් අපි ප්ලෑනින් නැතිව අපි ගියා එකපාරට ගමනක්. ඒ ගමන වීඩියෝ කරන්න? ඔව් වීඩියෝ කරන්න. වීඩියෝ කරන්න මේ හැදුවේ. ගමට ගියා. නුවර නම් ගමට ගියා. ඔව් ගම යන්න. එතකොට වීඩියෝ කරමු කියලා අපි එකපාරට හිතලා කට්ටියත් එක්ක එකතු කරගෙන ගියා. ප්ලෑන් එකක් නැතුව. ඉතින් ඒක අතරතුර වෙච්ච දෙයක් තමයි ඉතින් මට වඩා හොඳට අයියා කියයි. අයියාගෙන් බලන්න එන කතාව. මොකදනේ? අපි ඇත්තටම ගියා කියන්නේ අපිට වීඩියෝ මට ෂෝට් කන්ටෙන්ට් එකක් කරන්න ඕන තිබ්බා. ඒකටත් වඩා අර නිකන් ට්‍රිප් එකකුත් නෙමෙයි. අර අපේ ගෙදර ගියා. ගම යනකොට නිකන් තනිය යන කම්මැලි වගේ තුන දැන් එහෙත් ගම කියන්නේ යාළුවෝ ඉන්නවා. ඒතර ක්‍රූ එකේ දැන් සෙට් වුණාට පස්සේ සෙට් එක කියන්නේ යෝ එතකොට සබ්ලා 30ක් 30000ක් විතර ඉන්නදී. එතකොට ඒ කාලේ අපිට අර කිසි ප්ලෑන් එකක් නැහැ වැඩක් කරනකොට ඔහේ ආවට ගියාට කරනවා අම්මත් බයිනවා කිසි ප්ලෑන් එකක් නැහැ කියලා. ඉතින් ඔය වගේ කරනකොට දැන් මමයි නංගි එතකොට මගේ යාළුවෝ දෙන්නෙකුයි තව එක ගෑල්ලමයි. කියන්නේ සමාධි නංගි කියලා. එයාත් එක්ක ගිහලා මේ අපිට වෙච්ච ප්‍රශ්නයක් තමයි ඒ කියන්නේ මෙයා වගේම තමයි එයාත් මගේම නංගි වගේ තමයි. ඊට පස්සේ එයාත් එයාට මං කිව්වා එන්න අපි ගමේ වීඩියෝස් ටිකුත් කරමු මේ කියලා. ඊට පස්සේ කොහොම හරි එයාත් එක්ක කරගෙන ගෙදරින් අවුලක් නැහැ කිව්වා. මත් ඉතින් ගෙදරින් අවුලක් නැත්නම් අවුලක් නැහැ නේ මගේ වලට කතා කරන්නේ නැහැ. මේ අවුලක් නැහැ යන් කිව්වා. ඊට පස්සේ අපි ගියා. අපේ වාහනේ ගියා අපේ අම්මා තමයි ඩ්‍රයිව් කරේ. අම්මත් එක්ක ගියේ. ඊට පස්සේ ගිහිල්ලා අපි දවස් 3ක් හිටියා. දවස් 2ක් නයිට් එකක් ඉඳලා ඊට පස්සේ අපි වීඩියෝස් ටිකුත් කරගෙන මේ හිටියා. ඒතකොට අර සමාධි නංගි ගෙදරට කියලා දෙන්නේ මේ වීඩියෝ එකට යනවා මෙහෙමයි කියලා අවසරය අරගෙන තමයි කේස් එකක් නැහැ. ඊට පස්සේ දැන් ඔන්න ඒ ගමනත් ඉවරලා සතුටින් දැන් ආවා නුවරට ආයේ. නුවරට ආවස් මට කෝල් එකක් ආවා. කෝල් එකක් ආවට පස්සේ කෝල් එක ආවේ කොහෙන්ද දන්නවද? පොලිසියෙන් ආයේ මේ කිව්වා හෙලෝ මේ ළමහා කාන්තා කාර්යාංශයෙන් කතා කරන්නේ මේ ඔයාලා ගෑල්ලමෙක් දවස් දෙකක් තිස්සේ කොහරි ගෙනහිලා තියාගෙන ඉන්නවද කියලා මට කෝල් එක ආවේ. හරිද? පපුවත් එක රත් වෙලා ලේ දාඩියත් එක එන්න ගත්තා. හරිද? ඉතින් කොහොම හරි මම බැලුවා මේ නෑ එහෙම නම් නෑ මේ මොකක්ද කියලා. සමාධි කියලා දරුවෙක්ව ගෙනහිල්ලා දිනවද ඔයාලා මෙහෙම කියලා කිව්වා. මමත් දැන් බය වුණා. ඊට පස්සේ මම දැන් ගෙලින්ම සමාධියෙන් කතා කරා මොකද මේ කියලා. ඊට පස්සේ මම කිව්වා නෑ අයියා මේ අනේ හලෝ මේ අපේ ගෙදරින් පොලිසිය එන්ට්‍රි එක දාලා තියෙන්නේ මේ මොකද්ද දැන් සමාධියෙන් ගිහලා ගෙදර ගිහිල්ලා ඊට පස්සේ තමයි ආවේ කෝල් එක මත් නුවරිද්දි. ඊට පස්සේ නෑ අයියා මේ මම ගෙදරට කිව්වේ මම එක දවසින් ගිහින් එනවා කියලා මේ දවස් දෙකක් ඉන්නවා කිව්වේ නෑ කියලා. හරිද? ඊට පස්සේ කොහොම හරි මට කිව්වා අනේ අයියා මේ පොලිසියට ඇවිල්ලා කතා කරොත් හරියයි වැඩේ මෙහෙම කියලා කිව්වා. ඊට පස්සේ කොහොම හරි දැන් මමත් බැලලා දැන් මම අම්මටත් කිව්වා මෙහෙම ප්‍රශ්නයක් කියලා දිනවා මල්ලා ගෙලියයි කියලා. ඊට පස්සේ අම්මත් කිව්වා හරි එහෙනම් කට්ටියත් එක්ක දැන් යන්නකෝ ගිහිල්ලා එන්නකෝ ප්ලෑන් එක නැතුව මං කිව්වනේ වැඩ කරන්න එපා කියලා ගිහින් එන්නකෝ කිව්වා. ඊට පස්සේ දැන් මම පොලිසියට ඊට පස්සේ ආයෙ කතා කරාම කිව්වා මේ හරි අවුලක් නැහැ එන්නකෝ මේ අපි මොකක් හරි කතා කරලා වැඩේ කරගමු කියලා. ඊට පස්සේ මායි තව අපේ ඒතර ක්‍රූවේ කොල්ල දෙන්නෙක් කියලා. හරිද? මමයි කොල්ලෙකුයි දන්නවද පොලිසියට යන්න දෙන්නේ කියලා. අපේ තව එක කොල්ලෙක් ඉන්න හර්ෂණ කියලා. පොර දන්නේ පොලිසියට යන්න දෙන්නේ කියලා. පොලිසියට යන්න දෙනකන පොර අනිවාර්යෙන් එන්නේ නැහැ. හරිද? පොරත් ගියා අපිත් එක්ක. මං කිව්වා මේ අඩේ පොඩි ගමනක් තියෙනවා. හොඳ කිට් එකක් ඇඳගෙන වරෙන්කෝ යන්න කියලා.
මේ කොහෙද මං කොහොම ඉතින් දෙනිය මේ පොඩි වැඩකට යන්නේ එනෝකෝ කියලා. හරි හරි මං එන්න මේ මොකක්ද අඳින්නේ මං කොහොමද සපද්දක් දාන්නේ නිකන් හොඳ ප්‍රොෆෙෂනල් කිට් එකක් ඇඳගෙන වරෙන් කියලා. හරි හරි ඊට මං එන්න කියලා. ඊට පස්සේ ආවට පස්සේ පොරට කිව්වේ නෑ යඩගත් දන්නේ කේසි ඊට පස්සේ ගියා මේ ඇහිපන් පොලිසියට ආවෙහුවා. මං ගියා එහෙම කියලා නෑ බං මේ අර සමාජිනන්ගේ පොඩි ප්‍රශ්නයක් දාගෙන අපිට මෙහෙම කේස් එකක් මේ ලොකු කේස් එකක් පත් වෙන්න යන්නේ කියලා දැන් මුහුත් බය වෙලා. ඊට පස්සේ කොහරි ගිහිල්ලා පොලිසියට කතා කරා ගියේ 10ට නම් අපි 7 විතරනකම් පොලිසිය හිටියා. දැන් යාළුවට කට උත්තර දෙනවා කවුද ගියා අහනවා. ගෑල්ලමෙක්නේ ගෑල්ලමෙක් අරන් ගියාම ප්‍රශ්නනේ ඔය වගේ ප්‍රශ්න තමයි තියෙන්නේ ඉතින්. ඊට පස්සේ කොහරි අම්මා ඊට පස්සේ අම්මට එන්නේ පොලිසියට අම්මා ගියාද නැද්ද බලන්න. ඊට පස්සේ අම්මා ආවා. අම්මා ඇවිල්ලා කතා කරලා අම්මා ඇවිල්ලා තමයි වැඩේ මේව කරේ. දැන් ඒ නංගිගේ ආච්චි විතරයි ඉන්නේ. ආච්චි තමයි එන්ට්‍රි එක දාලා තියෙන්නේ. හැබැයි දැන් ඒ ආච්චිට මම නැතුව ඒ නංගිව කොහොත් යවන්නේ නැහැ. ඒ තරම් විශ්වාසයි. තමන්ගේම නංගි වගේ මගේම නංගි ආයි එකම දේ වුණත් ඒ මගේම නංගි තමයි. දැන් හරි ලස්සන වචනයක් කියවන මගේම නංගි. දැන් එහා පැත්තේ නේද මගේම නංගි. සහෝදර බැඳීම ගැන මොකක්ද හිතෙන්නේ මේ වගේ සහෝදර බැඳීම? අපි හැම නංගිගෙන් මෙච්චර අයියා කතා කරානේ. අයියා ගැන කියනවා ඉතින් එයා තමයි ඉතින් මගේ හැමදේටම ඉන්නේ. හැමදේම. ඔව්. හැමදේටම ඉන්නවා ආදරේ ගොඩාක්. වෙලාවට පොඩ්ඩක් හැබැයි ඉතින් සැරයි. සැරයි. හැබැයි ඉතින් සැරයි. වෙලාවකට වලිත් යනවා. ඔව්. වෙලානේ හැම වෙලේම යනවා. හැම වෙලේම කියන්නේ වලි යන්නේ නැහැ මං අර නිකම් බයින්නේ නැහැ. හේතුවක් ඇතිව. හේතුවක් ඇතුව බයිනවා අම්මට තාත්තට මට නංගි බයයි. දැන් මොන වගේ ප්‍රචාර ඇති ඉස්කෝලේ යාළුවන්ගේ එහෙම දැන්. ගොඩක් කටි කියන දැන් වෛරල් නේද මේ මාරු වැඩ නම් නියමයි එහෙම හොඳ ප්‍රතිචාර එනවා දැන්. ඒතර අයියාගේ දැන් නංගිගේ ගෑන් ළමයි ඉන්නේ ඉස්කෝලේ නේද? ඔව්. නංගිගේ යාළුවන්ගෙන් අයියට මොන වගේ ප්‍රචාරයක් තියෙන්නේ? හැබැයි එහෙම මට කියන්නෙත් නෑ යාළුවනේ. හැබැයි සමහරු කියනවා ආරයා මේ ක්‍රෂ් කරලා ඉන්නවා. ඒ වගේ ඉතින් අපි බලමු ක්‍රෂ් මොනවද දෙන්නේ ක්‍රෂ් වෙන්නේ කවුද නේ බලමු ඉස්සරහට නේ. දැන් අපි ක්‍රූ එකේ ඉන්න කරන් කතා කරානේ. අපි දැන් ඊළඟ කතා කරමු. දැන් ක්‍රූ එකේ ගොඩාක් කට්ටිය ඉන්නවනේ. හරිද? දැන් ඇත්තටම වීඩියෝ එකක් ෂූට් කරන්න කොච්චර කල් යනවද? වීඩියෝ ෂූට් කරන්න අපිට දැන් මේ අන්තිම වීඩියෝ ලව් ස්ටෝරි ෂූට් කරන්න අපිට මාසයක් විතර ගියා. මේ මාසයක් ගියා දවස් 30ක් යනවා. ඔව්. කියන්නේ එච්චර විනාඩි 10 12 ෂූට් කරන්න මාසයක් යනවා. ලව් ස්ටෝරි අන්තිම වීඩියෝ එකට අපිට එච්චර වෙලාවක් ගියා. එතකොට එඩිට් කරලා ඔක්කොම කරලා අවුට් වෙන්න ඒ වගේ වෙලාවක් යනවා. ඔව් එඩිට් කරලා අවුට් කරන්න අපිට ඒ වීඩියෝ එක අවුට් කරන්න මාස දෙකමාරක් කියන්නේ තවත් මාස එකමාර තවත් වැඩි පුරනවා. ඔව් දැන් වෙන වැඩක් තියෙනවා ඉතින් ඒවත් එක්ක ඉතින් මම සයිඩ් බිස්නස් කරනවා ඒත් එක්කමනේ වැඩිත් යන්නේ. ඒක දැන් ෆුල් ටයිම් බිස්නස් සහ YouTube කියන පුළුවන්. නංගි ඉගෙන ගන්නවා. ඔව්. හරි ඉතින් ඒ වගේ තමයි යන්නේ. එතකොට ඊට අමතරව කොස්ට් එක කීයක් කරනද එක වීඩියෝ එකට? කොස්ට් එක කියන්නේ සාමාන්‍යයෙන් YouTube එකෙන් එන ඉන්කම් එකට සමානව තවත් 50-50 මගේ අතින් මම බිස්නස් වලින් දාන වීඩියෝ එක වැඩේ විතරක්. يعني සාමාන්‍යයෙන් අපිට මහලු ගාන කියන්නේත් නෑ. 180ක් වගේ තමයි වීඩියෝ එක බජට් එක සාමාන්‍යයෙන්. එක වීඩියෝ එකකට ඒ වගේ බජට් එකක් යනවා. එක වීඩියෝ එකකට ලව් ස්ටෝරි කියලා අන්තිමට වීඩියෝ එක 1,80,000ක් ගිහිලා දෙනවා වියදම්. ඒ කියන්නේ ක්‍රූ එක කට්ටියට කෑම බීම ඒවටත් එක්ක ගැන් තුන් වෙලම අපේ ගෙදර දැන් සාමාන්‍යයෙන් කට්ටියව අපේ හොඳම සීන් එක කියන්නේ අපේ ක්‍රූ එකේ දැන් ළඟ ළඟ කට්ටිය නෙමෙයිනේ. ආන් එතන තමයි ලොකුම මතක මොන වගේ නුවර කට්ටිය නෙමෙයි ඉන්නේ ඔක්කොම. ඔක්කොම නුවර කට්ටිය නෙමෙයි. ට්‍රින්කෝ අය ඉන්නවා. කලම්බු දෙන්නෙක් ඉන්නවා. එතකොට රත්නපුර ඉන්නවා. අර මං කිව්වේ. එතකොට අපේ තව එන්න ඒ කියන්නේ ක්‍රූ එකේ තව ඉන්නවා හලාවත ඔය ගොඩක් ඒ කියන්නේ දුර කට්ටිය තමයි ගොඩම ඉන්නේ. ගාල්ලේ ඒ වටින් පිටින් ගොඩක් කට්ටිය ඉන්නවා නුවර සෙට් එකක් ඉන්නවා. මේන් ඉන්නේ නුවර සෙට් එක. ඒ වගේ තමයි යන්නේ. ඔව්. දැන් මුල් කාලේ කරේ කොමඩි වීඩියෝස් නේ. ඔව්. ඇයි මේ සීරියස් නැත්තම් අපි කියන්නේ මොකක්ද ඒකට මට තව වචනයක් එන්නේ නැහැ. අපි කියන්නේ ඒ වගේ කන්ටෙන්ට්ස් කරන්නේ. මම ඒකට කලින්ම කිව්වනේ මට ඕනි තරුවක් එන්න. ඒකත් නෙක්ස්ට් ලෙවල් තරුවක් එන්න ඕනේ මට. සාමාන්‍යයෙන් නංගිමයි දෙන්නම පුඩ්ඩි කාලේ ඉඳන්ම ෆිල්ම්ස් බලනවා. ෆැමිලි ෆිල්ම්. ෆැමිලි ලයිෆ් එකට තමයි මම ආසම. ඒතකොට අපි දෙන ෆිල්ම් එකක් බලන්න ගන්නේ අටට නම් අපිට ඒ ෆිල්ම් එකක් බලලා තව ෆිල්ම් එකක් බලලා තවත් ෆිල්ම් එකක් බලනවා ඊට ගමන් එතකොට පාන්දර 4 වෙන අපි නිදා ගන්න ඕනේ. ඒ කියන්නේ ඒ තරම් අර ෆිල්ම් වලට පට්ට ආසයි. එතකොට ඒ හීරෝ ලෙවල් එකකින් ඒ ලෙවල් එකෙන් ගන්න තමයි ආසාව තිබ්බේ. කොමඩි කරාට කොමඩි කරේ ජනප්‍රියත්වය හදාගන්න විතරයි. ඇත්තටම ඒ කියන්නේ කොහොමත් අර ලංකාවේ වගේ කොමඩිනේ එකපාරට සීරියස් එකක් දැම්මට යන්නේ නැහැ. කවුද බලනවා දැන්? මම කොමඩි කරලා මොකද්ද යකෝ සීරියස් එක කියලා බලද්දි අනිවාර්යෙන් මිනිස්සු බලනවා. දැන් මම ඒකේ හිතපු විදිහටම සාර්ථකයි. සාර්ථක වුණා. හරි. ඉතින් ඔන්න
අපි ගොඩක් දේවල් කතා කරා දැන් මේ සහෝදර බැඳීමට හරිද මේ YouTube එකේ ගහලා තියෙන ගේමට අපෙන් පොඩි ටැග් කොපික් ගමු. හරි එනවත් දන්නේ එයා තියලා හිතනවා මම හිතන කැමරාවට පේනවා නේද? අපි ඒක දෙමු ඇයිති කාර්යයට මේක ඇත්තටම බලන්න මොකද්ද තියෙන්නේ කියලා. අර ඇත්තටම මාර ලස්සන ඒක පේනවා අපි. මාරම ලස්සනයි. බලන්න කට්ටිය. කවුද ඉන්නේ? මේ ෆොටෝ එක ඉතින් ගහ ගන්න ඕනේ ප්ලේ බටන් එක එහා පැත්තේ. අනිවාර්යයෙන්. ඉතින් මේ ටැග් අපිට දුන්නේ BRT ස්ටුඩියෝ. ඉතින් ඔයාලට මතක් කරනවා BRT ස්ටුඩියෝ එකට ගියොත් ඔයාලට පුළුවන් ඔයාගේ ආදරවන්තියන නැත්නම් ඔයාගේ අම්මා තාත්තට පවුලේ කට්ටිය යාළුවන්ට ඔයාගේ ආදරණීය ඕන කෙනෙක්ට අමතක නොවන මතකයක් දෙන්න. ඉතින් ඒ වගේම ඔයාලට වැදගත් දෙයක් තියෙනවා මේ ඇහැරෙන YouTube channel අපේ මේ brother and sister ගේ interview එකේ screenshot එකක් යවුවොත් ඔයාලට සුපිරිම ඩිස්කවුන්ට් එකක් ලබා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මම සම්පූර්ණ contact details මම description එකේ දාලා තිනවා. ගිහිල්ලා order එකක් දාන්න අමතක කරන්න එපා. හරි. ඉතින් ඔය වගේ තමයි අද කතාව ගියේ නේද? අර වීඩියෝ එක එන්ඩ් කරන්න කලින් මම අහන්න කැමතියි මතක් කරන්න කවුරු හරි ඉන්නවද? මතක් කරන්න ගොඩක් අය ඉන්නේ. ඉතින් මතක් කරන්න ඉස්සෙල්ලාම මගේ අම්මයි තාත්තයි. මේ තැනට එන්න මට ගොඩක් උදව් කරේ මගේ අම්මයි තාත්තයි. ඒත් එකම ඉතින් අනිත් සෙට් එක ගැන මගේ යාළුවෝ සෙට් එක තමයි. crew එක. ඔව් මගේ යාළුවෝ සෙට් එක කියන්නේ උන් මගේ යාළුවෝ නෙමෙයි. මගේම නංගි වගේ කිව්වා. මගේම අයියලා මගේම සෙට් එක වගේ තමයි. කියන්නේ crew එකේ බාලම කෙනත් මම. කියන්නේ තව එක මල්ලි කෙනෙක් ඉන්නවා. අනිත් සෙට් එකම මගේ අයියලා වගේ තමයි. කියන්නේ මතක් කරන්න අපේ crew එකේ කට්ටිය කියන නම් ටික කියන්නේ ගොඩක් ඉන්නවා. පවන්ත, එතකොට දමිත්, කාවින්ද, සමාධි, එතකොට එකීම එකී නොකිය ගොඩක් ඉන්නවා. කට්ටිය ඉන්නවට දෙන්නේ නැහැ. මිස් වුණොත් සමා වෙන්න අතර මිස් වෙනවා. දැන් මේ වෙලාවේ කතා කරන්න බෑ අතරම මට. එතකොට මතක් කරන්න තව කවුරු ඉන්නවද? අයියට අමතක වෙච්ච කෙනෙක් ඉන්නවද? අයියට අමතක වෙච්ච කියන්නේ ඉතින් ගොඩක් අය ඉන්නවනේ එක්කෙනෙක් කියලා කියන්න බෑ. මේක තනි මහන්සියක් නෙමෙයි අපි හැමෝගෙම මහන්සියක්. ඔව් අනිවාර්යයෙන්. ඉතින් වීඩියෝ එක එන්ඩ් කරන්න කලින් මම අහන්න කැමතියි දැන් අපි කතා කරමු අයියා නංගිගේ මූණ දිහා බලලා කියමු නංගි කියන්නේ එකම එක වචනකින් පැහැදිලි කරමු. කවුද මේ කියලා? එක වචනකින් නංගි ගැන කියන්න ඇත්තටම බෑ. ඉතින් දැන් මේ අයියා කියන හින්දා මම එක වචනකින් කියන්නම්. නංගි කියන්නේ ඇත්තටම මගේ හුස්ම. හුස්ම කිව්වත් එතනින් එහාට මොකුත් නැහැ. හුස්ම නැත්තම් තමන් නැහැ ඒ කියන්නේ. ඔව්. අපි අනිත් පැත්තටම කියමු. තමන්ගේ අයියා ගැන. ඇහැට කඳුල ගොත්තාව ක්ලෝස් අප් එකට පේනවද දන්නේ නැහැ. කියමු. අයියා කියනවා වගේ ඉතින් එක වචනකින් කියන්න බෑ. අයියා තමයි ඉතින් මගේ හීරෝ. හීරෝ. දැන් අයියා ගොඩක් කට්ටිය හීරෝ දැන් මේ දවස් ටිකේ ඉස්සරහට හීරෝ. අනිවාර්යයෙන්. ඉතින් ඒ හීනට යන්න ප්‍රාර්ථනා කරනවා දෙන්නටම. ඉතින් අද අපිත් එක්ක එකතු වුණේ brother and sister. ඉතින් දෙන්නටම සුබ ප්‍රාර්ථනා කරනවා ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා. දැන් ලක්ෂ 5ටත් ළඟයි. අපි අනිවාර්යෙන් 5ේදී හම්බෙමු. ලක්ෂ 5ේදී හම්බෙන්නේ මේ දෙන්න විතරක් නෙමෙයි. අර ඉතුරු 50ත් එක්කම ඉන්ටර්විව් එකක් ගහමු කියලාත් කතා වුණා. ඒ හින්දා අපි ලොකු කැමරා ටිකක් එහෙම ගන්න වෙයි. අපි ප්‍රොඩක්ෂන් ක්‍රූ එකක් ගැන කතා කරා. අපි වගේ වැඩක් කරමු ඉස්සරහට. ඉතින් ප්‍රාර්ථනා කරනවා ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා දෙන්නගෙම විශේෂයෙන්ම අධ්‍යාපන කටයුතු වගේම වාගේ තරුව next level තරුවක් වෙන්න හැකියාවක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. thank you. ඉතින් ඒ වගේම අයියා කියන්න ඕනේ අයියා ගැන කියන්න ඕනේ ඉස්සල්ලාම මේ වගේ අලුත් content creatorsලාට ඔයා මාර හයියක් ඇත්තටම. ඔයා මේ වගේ කතා කරලා අපිව ඉන්ටර්වයුව කරන එකෙන් අපිට මාර ගැම්මක් එනවා. ඒ වගේම ඇත්තට මේකට thanks. දිගටම මේ වගේ කරන්න අනිවාර්යෙන් අයියාට ලක්ෂ 5 නෙමෙයි 1 million වත් ගහන්න පුළුවන්. ඉතින් ඒ වගේම BRT ස්ටුඩියෝ ඇත්තටම thank you. ඔයගලන්ටත් ගොඩක් thank you. ඉතින් අද අපි වීඩියෝ එක කරන මේ ලොකේෂන් එක තමයි හොටෙල් ඕක්‍රේ ගැටපේ තියෙන ලොකේෂන් එක. ඒ වගේම මෙයාලගේ බ්‍රාන්චස් ගොඩක් ලංකාව පුරාම තියෙනවා. ඉතින් ඔයාට මේ හොටෙල් ඕක්‍රේ එකට ආවොත් හැකියාවක් තියෙනවා. ඔයාට වෙනස්ම අත්දැකීමක් ලබා ගන්න. මෙතනදී ඔයාට වෙඩින් එකක්, ඔයාගේ එන්ගේජ්මන්ට් එක, රෙස්ටෝරන්ට් එක, ඉවෙන්ට් එක වගේම ඔයාගේ බර්ත්ඩේ පාටි එකක් ආදී ඕනම ඉවෙන්ට් එකක් වගේම මෙතන වෙනම රෙස්ටෝරන්ට් එකක් තියෙනවා. ඒ ෆැසිලිටිස් ඔක්කොම ඔයාට ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාට කරන්න තියෙන පුංචි දෙයයි මම මේ දාලා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න. අදම බුකින් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් අද අපිත් එක්ක එකතු වෙන්නේ brother and sister. ඉතින් ඔබ දෙපළගේ වැඩ කටයුතු මුලින් කිව්වා වගේම සාර්ථක වෙන්න ඕනේ. සාර්ථක වෙන එකත් උපරිම සාර්ථක වෙන්න ඕනේ. ඉතින් අපිත් එක්ක එකතු වුණාට නිහතමානීව ස්තුතිවන්ත වෙනවා. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම ඇහැරෙන්න YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාට Tamil film වල තියෙන vibe එක ඒ ආතල් එක බලන්න ඕන නම් නැත්නම් joke contents එහෙම බලන්න ඕන නම් brother and sister subscribe කරන්න, follow කරන්න, like කරන්න අමතක කරන්න එපා. මේ වගේ වෙනස්ම වීඩියෝ එකකින් අපි නැවත හමුවෙමින් බලාපොරොත්තු අපි අදට සමුගන්නවා. ජය වේවා. මං කලින්දු කවීෂ.